හරි රයිට් රැපිඩ් රිවිෂන් 4 පේපර් එක ඩිස්කෂන් එක කරන්න මේක අපි ඔක්කොම ගණන් ටික සාකච්ඡා කරන්න යන්නේ ගණන් කීපයක් තෝරගෙන ඩිස්කස් කරනවා මම පටන් ගන්නවා තුන්වෙනි ගානේ තුන්වෙනි එක මම තුන්වෙනි ගානට ගියොත් ඒකේ මෙහෙම සිද්ධියක් තියෙනවා එතන කියලා කප්පියක් තියෙනවා පුලි එකක් තියෙනවා අපි ආව ඇටච් කරලා තියෙන්නේ මේ විදිහට කප්පියක් මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙහෙම ස්ට්‍රින්ග් එකක් තන්තුවක් දාලා තියෙනවා කියලා කියනවා රයිට් ඊට පස්සේ මේ දෙන්නම එකම මොහොතේදී අතාරින හින්දා දැන් මෙයාලගේ ස්කන්ධයන් වෙනස් ස්කන්ධයන් වෙනස් වුණාට එකම තොරණේ තියෙන්නේ එකම ලක්ෂයෙන් අතාරින්නේ එකම තොරණයෙන් පහළට එන හින්දා මේ දෙන්නගේ මෙතන තන්තුව ඇදෙනකන් දෙන්න හරි සමාන්තරව කිසි වෙනසක් නැතිව හරි සමාන්තරව එකම තොරණයෙන් පහළට එනවා. ඒ තන්තුව තාම ඇදිලා නැහැ කියලා අපි සලකන්නේ. කොහොම පල්ලහැට ඇවිල්ලා තන්තුවේ දිග L වෙන මොහොතේදී අපි හිතමුකෝ මේ දෙන්නගේ වේගය v1යි v1යි කියලා. තන්තුවේ දිග L වෙන මොහොතේදී දෙන්නගේ වේගය v1 හා v1 වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ තන්තුව ගැස් වෙනවා. තන්තුව ගැස් වුණාට පස්සේ තන්තුව දිගේ ආවේගයක් ක්‍රියා කරනවා. තන්තුව දිගේ ආවේගයක් ක්‍රියා කරනවා. අපි ඒක I කියලා ගමු. right. ඒ ආවේගයෙන් පසුව මොකද වෙන්නේ? මේ පැත්ත එක්කෙනාගේ බර වැඩි වෙන හින්දා මෙයා තමයි පල්ලෙහාට යන්නේ. ඒතර මෙයා ඉහළට එනවා. right. එතකොට මෙයා පල්ලෙහාට v2කින් එනවා. මෙයාට පල්ලෙහාට උඩට v2කින් යනවා. හරිනේ? right. දැන් එතකොට වේගයන් සමානයි. ඒ කියන්නේ තන්තුව ගැසුණාන් පස්සේ මෙයා ඉහළට යන්න පටන් ගන්නවා. මෙයා පහළට යන්න පටන් ගන්නවා ගැසීම නිසා. හරි. අපි එතකොට මෙතන චලිත සමීකරණ ලියුවොත් දැන් පළවෙනි පාර්ට් එක පළවෙනි කොටස ගත්තාම මේ දෙන්නම ත්වරණයෙන් එන්නේ. එතකොට v වර්ගය සමාන u වර්ගය ධන 2යි as සිරස්ස පහළට අවසාන වේගය v1 වර්ගය සමාන බිඳුව ධන 2යි gl v1 සමාන වර්ගමූල 2යි gl right ඊට පස්සේ අපිට දැන් පුළුවන් ආවේගය සමීකරණ ලියන්න මම කැපිටල් A කියලා කියන්නේ මෙයා හරි කැපිටල් A කියලා කියන්නේ මේ අංශුව right එතන මෙයාට අපි ආවේගය සමීකරණයක් ලියුවොත් I සමානයි mv mu අපි ඒක පහළට දාමුකෝ. එතකොට I කැපිටල් A මත ඉහළට ආවේගයක් තියෙන්නේ. ඉම්පල්ස් එක උඩට තියෙන. එතකොට -I. ඒ ඉම්පල්ස් එකේ හින්දා මෙයා පල්ලහැට දැන් යන වේගය v2යි. එතකොට 2m v2 ඍණ කලින් ගියේ mv එකෙන්. මේ පළවෙනි සමීකරණය. අපි mv එක දන්නවා. හරි. මේක අපි ලියුවේ කැපිටල් A වලට. ඊට පස්සේ මම ওই වගේම සමීකරණයක් ආයෙ ලියනවා m සමානයි mv mu උඩට මේක b වලට. එතන මේක I සමානයි mv2 ඍණ m. දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. ආවේගයෙන් පසු ඉම්පල්ස් එකෙන් පස්සේ මෙයා උඩටනේ යන්නේ. එතකොට අපි ඉහළට තමයි සමීකරණ ලියන්නේ. ඒත් ආවේගයට කලින් මෙයා පහළට ආවේ. ඒ නිසා මේක ඍණ වෙන්න ඕනේ. එතකොට ඍණ v1. මොනවමයි තියෙන්නේ. එතකොට I සමානයි mv2 ධන mv1 මේ දෙවෙනි සූත්‍රය. right දැන් මේ දෙන්නම අඩු කරන්න තියෙන්නේ. මේ දෙන්නම අඩු කරනවා කියන දැන් ඇත්තට අපිට v2 ඕනේ නැති හින්දා v2 කැපෙන්න සුළු කරනවා නම් හරි. ඒතර දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා පළවෙනි සමීකරණයෙන් අඩු කරන්න තියෙන්නේ. ඒතර 2i ඍණ i කියන ධන i සමානයි 2i mv2 2i mv1 මේක ඍණ 2i mv2 ධන mv1. එතකොට මේ දෙන්න වන්න කැපෙනවා. ඒ දෙන්න නම් කැපෙනවා. මෙතන අපිට ලියන්න පුළුවන් දෙකෙන් වැඩි කරානේ. මෙතන 2i mv2ක් වෙන්න ඕනේ. 2i mv2. එතන මෙතන 3i සමානයි 4i mv1යි කියලා කියන්නේ මෙයා. වර්ගමූල 2යි gl. එතකොට i සමානයි 4i m බෙදීම 3යි වර්ගමූල 2යි gl. right. බාන් දෙවැඩේ හරිද කියලා. ඒක තමයි I කියන කෙනා වෙන්නේ. right. ඒතර ගාන ලේසින් පොඩි විස්තර කීපයක් තියෙනවා මෙතන අපි තේරුම් ගන්න ඕන. පළවෙනි එක තමයි මෙන්න මේ දෙන්නම එකම ලක්ෂයක ඉඳන්
එකම වේගයකින් පටන් ගන්න හින්දා ස්කන්ධය අදාළ වෙන්නේ එකම ත්වරණයකින් පහළට එනවා. ඒතර මේ L දුරක් චලනය වෙනකොට දෙන්නගේ වේගය සමානයි. ආවේගය උනට පස්සේ තන්තු ඇදුනට පස්සේ මේ දෙන්නගේ ප්‍රවේගය මෙන්න මේ බර වැඩි එක්කෙනා පහළටත් බර අඩු එක්කෙනා ඉහළට චලනය වෙනවා. හරි. රයිට්. තුන්වෙනි ගාන විස්තර ටික එහෙමයි. බලන්න මේ වැඩේ හරිද කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා කිව්වා හත්වෙනි ගාන බලමු. හත්වෙනි ගාන කියනවා මෙහෙම. A ring which can move along a vertical smooth wire is attached to the end A of a uniform rod AB of length 2A. A smooth cylinder of radius A is placed with its axis horizontal so that its center is in a horizontal distance D with the wire. Center is at a horizontal D distance with the wire. The rod is making an angle alpha with the horizontal in contact with the cylinder. The axis of the cylinder is perpendicular to the wire. Show that D equals to so and so. Right. එතකොට අපි ප්‍රශ්නාරය යන්දොත් මෙතන කියන්නේ a ring which can move along a vertical smooth wire. ඉතින් මේ ring එකට මේ වයර් එක උඩ පහළ යන්න පුළුවන් කියලා කියන එක මෙහෙම දැන් මෙයාගේ මෙහෙම දැන් ගාන දැක්කනේ. ගාන දකින්න තියෙන්නේ. ඉතින් මෙහෙමනේ තියෙන්නේ. එතන මේ රොඩ් එක හැරෙන්න එහෙම පුළුවන් නේ. මෙහෙට යන්න පුළුවන්. එතන මෙයා උඩ පල්ලේ යන්න පුළුවන් කියලා කියන්නේ. රයිට්. ඒ විස්තරේ හරි. මෙතන තියෙනවා සිලින්ඩර්. සිලින්ඩරයක් තියෙනවා මේක තමයි මෙයාගේ කේන්ද්‍රය. සිලින්ඩරයේ කේන්ද්‍රය වෙන්නේ මේක. ඒතර අපිට බෑ මේකෙනයි එකම තිරස් මට්ටම එකම හොරිසොන්ටල් ලෙවල් එකකින් ඉන්නවා කියලා ගන්න බෑ. එහෙම දත්තයක් මොකුත් දීලා නැහැ. රයිට්. ඒගොල්ලෝ අපිට කියන්නේ the horizontal distance is D. මේ කේන්ද්‍රයේ ඉඳන් වයර් එකට තියෙන දුර D කියලා කියනවා. ඔහොමයි තියෙන්නේ. හරි බල ටික ලකුණු කරගමු. දැන් වයර් එකේ තියෙන බල ගැන අපිට කිව්වොත් එතන නිකම් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. මුදුවක් තියෙන හින්දා හින්ච් කරලා නැහැ අසව කරලා නැහැ. ඒතර මුදුවක් දාලා තියෙන මෙතන මුද්ද තමයි ස්පර්ශ වෙලා මෙහෙම මේ චලනය වෙන්නේ. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තමයි තියෙන්නේ. ඒක පැහැදිලිනේ. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා බලය ගත්තොත් බලයනෝ මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙතන දණ්ඩ මත අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒතර මේක තමයි දණ්ඩෙහි බර. දණ්ඩ පැත්තෙන් ගත්තොත් ওই විස්තර ටික තමයි තියෙන්නේ. මේක දණ්ඩේ බර වෙන්න ඕනේ. right. right. එතකොට මේ ටික 2යි මේ ටික 2යි කියලා කියනවා. අපිට D කියලා කියන්නේ මෙන්න මේ තිරස් දුර. මේක තමයි D කියලා කියන්නේ. හරි. මෙතන වැඩේ පටන් ගමු. මේගොල්ලෝ කියන දණ්ඩ තිරසට ඇල්ෆා කෝණයක් ආනතයි. එතන මේක න ඇල්ෆා. එතන මේක 90යි. එතන මේ කොටස 90 වෙන ඇල්ෆා. 90 වෙන ඇල්ෆා. හරි. එමනම් අපිට ගන්න පුළුවන් මේක ආපහු ඇල්ෆා වෙනවා. හරි. එතකොට මෙතන අරය කියන එක අපිට සලකන්න බෑ. ඒක අපි දන්නේ නැහැ. අරය ගන්න බෑ. හැබැයි මට මේ දිග ගන්න පුළුවන්. මේ කොටස මම x කියලා ගත්තොත් මේ කොටස x කියලා ගත්තොත් ඔය x දුර මරල යන්න පුළුවන් cos alpha සමානයි. ඒක මම ලියන්නේ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට. මේ ඍජු කෝණී ත්‍රිකෝණයට මම ලියනවා නෑ එයාට ලියන්න බෑ මේ විශාල කෙනාට. විශාල කෙනාට ලියන්න පුළුවන් මේ විදිහට. මෙතන ලියන්න පුළුවන් 2a cos alpha සමානයි x මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයෙන් 2a cos alpha සමානයි x. ඔක තමයි x දුර වෙන්නේ. හරි ඊට පස්සේ අපිට d හොයාගන්න තව ඕන වෙන්නේ මෙන්න මේ කුඩා දුර. d හොයාගන්න මෙන්න මේ කුඩා දුර දන්නවනම් එතනින් සිද්ධිය හරියි. ඊට අපි දන්නවා මෙයාගේ අරය සිම්පල් a මේ කෙනාගේ අරය සිම්පල් a. එතන මේක සිරස් රේඛාවක්. එතන මේක ඇල්ෆා. එතන මේ රේඛාව ඇල්ෆා වෙනවා නම් මෙතනත් මේක ඇල්ෆා වෙන්න ඕනේ. හරි මේක නා ඇල්ෆා. දැන් ඊට පස්සේ මම උත්සාහ කරන්නේ මෙන්න මේ ටික හොයාගන්න. මේ කුඩා ඍජු කෝණී ත්‍රිකෝණය බලන්න. ඒතර මට මෙහෙම එකක් ලියන්න පුළුවන්. මේ ඍජු කෝණී ත්‍රිකෝණය ගත්තම
පොඩ්ඩක් මේක zoom in කරන්න. හරි. මෙතන මේ කුඩා ඍජුකෝණ ත්‍රිකෝණය ගත්තම ඒකේ මෙන්න මේ තිරස් දුර. ඒකේ මෙන්න මේ තිරස් කොටස තමයි මට මේ හොයාගන්න රතු පාටින් ලියන ටික. ඒක තමයි හොයාගන්න. මොකද මේ ටික x කියලා දන්නවා. හරි. රයිට්. එතකොට අපි දැන් උත්සාහ කරන්නේ එහෙමනම් එයාට අදාළ කර්ණපාදේ හොයාගන්න. මෙන්න මේක. බලන්න වැඩේ තේරෙනවද කියලා. මෙන්න මේ හයිපොටනස් එක හොයාගන්න යන්නේ මේ රතු පාට එක්කෙනාට අදාළ. ඒ කර්ණපාදේ හොයාගන්න පුළුවන් නම් ඒකෙන් ඔයාලට පුළුවන් මේක නිකම්ම ලියාගන්න. මම මේ රතු පාට කර්ණපාදේ y කියලා ගත්තොත් එතන මේක වෙන්නේ y sin alpha. මේක y sin alpha කියලා ගන්න පුළුවන්. හරි. රයිට්. එතන මේක x හින්දා දැන් මේ ඍජුකෝණ ත්‍රිකෝණයෙන් මේකේ නාගෙන් මට මේ ටික ගන්න පුළුවන්. මේ කොටස ගන්න පුළුවන් ආපහු x cos අනුවරණ alpha කියලා. එතන මේක වෙන්නේ x cos අනුවරණ alpha cos අනුවරණ alpha කියන්නේ x sin alpha එකෙන්. දැන් ඔන්න x නම් දන්නවා. x දන්නවනේ. එතන මට ලියන්න පුළුවන් මේ y ධන x sin alpha සමානයි මේ අරය. එතකොට බලන්න ඒක පේනවද කියලා? එතන simple a සමානයි y ධන x sin alpha. y ධන x sin alpha. y ධන x sin alpha සමානයි a. එතකොට දැන් අපි x දන්නවා y හොයාගන්න ඕනේ. එතකොට a ඍණ x වලට දාන්න පුළුවන් 2a cos alpha. 2a cos alpha වතාවක් sin alpha සමානයි y. ඔන්න y හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මේක මම ලිව්වා මේ රතු පාට ටික මේ ටිකනේ හොයාගන්න ඕනේ y sin alpha. එහෙනම් මට ලියන්න පුළුවන් d කියලා කියන්නේ x ධන y sin alpha. d සමානයි x ධන y sin alpha. එතකොට x කියලා කියන්නේ 2a cos alpha ධන y කියලා කියන්නේ මේක නා y කියලා කියන්නේ a ඍණ 2a cos alpha sin alpha වතාවක් sin alpha. බාන්ඩ් එක තේරුණාද දන්නේ? මේ රූප සරණ පොඩ්ඩක් zoom කරන්න ඕන. ඒ කියන්නේ මේ ටික විතරක් පේන විදිහට පොඩ්ඩක් තියන්න. හරිනේ? රයිට්. එතකොට මෙහෙමයි විස්තරය වෙන්නේ. මෙතන දැන් ආයෙ මට අඳින්න බෑ මේකේ. පළවෙනි එක මෙන්න මේ ලක්ෂය හා මේකේ කැපිති රස මට්ටමේ නෙමෙයි තියෙන්නේ. හරි? මේ තන ඉඳන් මෙයා ගුරුත්ව කේන්ද්‍රය center of gravity එකට 2යි එන්නේ. ඒක 2යි. ඒතර මෙතන ඉඳන් මෙන්න මේ බර ක්‍රියා කරන රේඛාව තියෙන්නේ. ඒ අතර දුර මම simple x කියලා ගත්තා. එතකොට මේක simple x නම් මේක නා 2a නිසා මේක 2a cos alpha කියන simple x කියලා ලියන්න පුළුවන් මේ ටික. එතකොට x සමානයි 2a cos alpha. හරි. ඊට පස්සේ මම මොකද්ද කරේ? මට තේරෙනවා මම මේ රතු පාටින් දාලා තියෙන ටික තමයි මට ඊළඟට හොයාගන්න තියෙන්නේ. එතකොට ඒකයි x එකතු කරොත් මේක d කියලා ගන්න පුළුවන්. මේ රතු පාටින් දාලා තියෙන කොටස කියන්නේ මෙන්න මේ කෙනාව මේ රතු පාට මේ කර්ණපාදයේ තියෙන හයිපොටනස් එක ඒක රිසෝල්ව් කරාම එන කෙනානේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ අරය total radius එක තියෙන එයා තමයි simple a. ඒකෙන් මේ කොටස අඩු කරොත් මේ රතු පාට ටික ගන්න පුළුවන්. එතකොට මම කරන්නේ මේක x නිසා මේ ඍජුකෝණී ත්‍රිකෝණය භාවිතා කරා මේක alpha මේක 90 මේක 90 alpha. එතන මේක x cos 90 alpha එක තමයි මෙන්න මෙතනට එන්නේ. එතන මේ ටික තමයි x cos 90 alpha ඒ කියන්නේ x sin alpha. එතන ඔක්කොම ටික y ඒකෙන් අපි x sin alpha එක අඩු කරාම මෙන්න මෙයා එනවා. එතන ඒක තමයි ලියලා තියෙන්නේ. මම ලියුව සම්පූර්ණ a සමානයි y කියන්නේ මේ ටික ධන x cos x sin alpha. එහෙනම් y සමානයි a ඍණ x වලට අපි ආදේශ කරා මෙන්න මේ යගේ. හරි. දැන් ඊට පස්සේ මම මේ සම්පූර්ණ දුර d ලිව්වා. දැන් ඔක්කොම ටික පේන්න ගමු. හරි. දැන් d කියන්නේ මේ ටික x ධන මේ ටික x sin alpha. එතකොට d සමානයි x ධන y sin alpha කියලා ලිව්වා. එතන y වලට අපි මේ සූත්‍රය ආදේශ කරා. right. දැන් ඔක සුළු කරන්න තියෙන්නේ. d සමානයි 2a cos alpha මෙතන a sin alpha ඍණ 2a cos alpha sin වර්ගය alpha. sin වර්ගය alpha කියන්නේ cos එක ඍණ cos වර්ගය alpha නේ. ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන්. මෙතනින් සාධකයක් කෙල්ට ගන්න. එතකොට 2a cos alpha මේක එක ඍණ sin වර්ගය alpha ධන a sin alpha.
ඒතර එකරණ sin වර්ගය alpha කියන්නේ cos වර්ගය alpha. මෙතන දාන දෙකක් එන්නේ කොහෙන්ද? මේක දෙකයි එනේ මේක a වෙන්න. මොකද දණ්ඩේ මුළු දිගන දෙකයි කිව්වේ. ඒතර මේක a වෙන්න ඕනේ මේක නා a. එතකොට මේක නා a. මේක නා a. එතකොට මේක නා a. right. එතකොට මේක නත් a. මේක නත් a. right. එතකොට මේක a. එතකොට එකරණ sin වර්ගයෙන් cos වර්ගය එහෙමනම් d සමානයි a cos ඝනය alpha ධන a sin alpha. සිම්පල් එකකින් එක ගත්තොත් sin alpha ධන cos ඝනයක් එන්නේ. බලන්න මේ වැඩේ හරිද කියලා. right. ඒක තමයි අපේ 7 වෙනි ගාන. ඊළඟට අපි 10 වෙනි ගාන බැලුවොත් 10 වෙනි ගාන මෙහෙම එකක් තියෙනවා. 10 වෙනි ගාන තියෙන smooth horizontal circular groove of radius a. Two particles P and Q of equal masses are at the same point as shown in the figure. P and Q are projected with velocities 2u and u respectively. The coefficient of restitution between them is E. The time for the second collision occurs. Find the time for the second collision. The first collision එක වෙන්නේ මේ වගේ තැනක. right. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් මෙතන P කියන කෙනා ඉන්නවා. P and both have same masses. එකම ස්කන්ධය තියෙන්නේ. මේ කෙනාට අපි දෙනවා 2u වේගයක්. මේ කෙනා q. මෙයාට අපි දෙනවා u කියන වේගය. හරිද? එතකොට දැන් මෙතන මේක තිරස්නේ horizontal motion එකක් නේ තිරස් වෘත් චලනයක් ඉඳලා ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ගැටෙනකොට ගැටෙන ලක්ෂ්‍ය වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙයා 2u වේගයෙන් ඉඳලා මෙයා වේගයෙන් යනවනේ. ඒතර මේ දෙන්න පළමුව ගැටෙන්නේ ෆස්ට් කොලිෂන් එක වෙන්නේ මේ වගේ තැනක. අරු මෙච්චර දුරක් ඇවිල්ලා නැහැ. ෆස්ට් කොලිෂන් එක වෙන්නේ මේ වගේ තැනක. right. ෆස්ට් කොලිෂන් එකේදී පළමු ගැටීමේදී මෙයාගේ වේගය 2u. මේ කෙනාගේ වේගය u. right. ෆස්ට් කොලිෂන් එකෙන් පස්සේ මොකද වෙන්නේ? සෙකන්ඩ් කොලිෂන් එකට මම ඩයග්‍රෑම් එක ඇඳුවොත් සෙකන්ඩ් කොලිෂන් එකට මේගොල්ලෝ බවුන්ස් කරලා යන්නේ v1 v2 velocities වලින්. අපි ඒකේ රූපයක් අඳිමුකෝ. right. එතකොට මේ හරිය වුණා කියලා දාන්න සෙකන්ඩ් කොලිෂන් එක. දෙවෙනි ගැටීම මේ හරිය වුණා සෙකන්ඩ් කොලිෂන් එක මේ හරිය වුණොත් එතන මෙයා අපි හිතමුකෝ මේ පැත්තට v1 velocity එකක් v1 වේගයෙන්ුත් මේකේ නම් මේ පැත්තට v2 වේගයෙන්ුත් යනවා කියලා. එතකොට අනිවාර්යයෙන්ම v1 වැඩිනේ v2 කට වඩා තාමත් එයා වැඩි. එතකොට මෙයා දැන් වේගයෙන් ඇවිල්ලා මේ හරිය ගැටෙනවා. right. මෙතන ගැටෙන්නේ. හරි. එතකොට මෙයා එන්නේ v1කින් මෙයා එන්නේ v2කින්. ඔන්න ඔයගයි සිද්ධිය. ඔක තමයි ස්ටෝරිය. right. දැන් අපෙන් අහන්නේ මේ මොහොතේ ඉඳන් අතනට කාලය එනවන්ට තියෙන්නේ බලමු පළවෙනි ගැටීමට කොච්චර කාලයක් යනවද? find the time spent when the second collision occurs. first collision එකේ time එක හොයන්නකෝ. එතන මම දාගන්න මේ ඇන්ගල් එක θ කියලා. මේ ඇන්ගල් එක θ කියලා ගත්තොත් අපි p කියන කෙනාට equations ලියනවා මෙහෙම. s equals ut ලියන්න බෑනේ. එතන අපි ලියනවා θ equals to omega t1. එතකොට tangential velocity එක තමයි 2v කියලා ගන්නෙ. omega ලියන්න බලලා v equals r omega වලින් v equals θ dot නේ. එතකොට ලියන්න පුළුවන් θ equals to v over r t1. අපේ ස්පර්ශීය ප්‍රවේගය දාගත්තා. tangential velocity එක දාගෙන තියෙනවා. හරි. එතකොට මේ කෙනා යන කෝණය වෙන්නේ phi ධන θ. මෙයා යන්නේ phi ඍණ θ කෝණය. බලන්න වැඩේ හරිද කියලා. එතකොට මෙයා යන කෝණය වෙන්නේ phi ධන θ සමානයි 2u බෙදීම රේඩියස් එක අරය a වතාවක් ටයිම් එක t1. දෙවෙනි එක්කෙනා යන මේ පළවෙනි එක්කෙනා හරි මේ p වලට දාලා q වල විස්තරය ගත්තොත් එයා යන්නේ phi ඍණ θ.
5 රින ටීටා සමානයි මේක u බෙදීම a t එක මේ දෙවෙනි එක කියන q. දැන් මේ දෙකේ සම් එක එකතුව ගන්න තියෙන්නේ. මේ දෙක එකතුව ගත්තම ඔයාලට ලියන්න පුළුවන් 2යි 5 සමානයි 3යි u බෙදීම a t එකයි. එහෙමනම් 2යි 5a බෙදීම 3යි u සමානයි t එකයි. 2යි 5a බෙදීම 3යි u සමානයි t එකයි. right. ඊට පස්සේ ආයෙත් මෙතනට එන්න. ආයෙත් ඉතින් ඔය සිද්ධියම තමයි. ආයෙ මුලින් ඉඳන් සමීකරණ ලියන්න ඕනේ. දැන් බලන්න වෙනස් වෙලා තියෙනවා. දැන් වෙනස් වෙලා තියෙන කතාව පොඩ්ඩක් කේස් එයි මෙතන වේගය දැන් වෙනස් v දෙකක් තියෙනවනේ. ඒ නිසා වේගයන් හොයන්න වෙනවා. ඒතර අපි ගම්ම්‍යතාවය ලිව්වොත් conservation of energy ලිව්වොත් mass එක නම් එකම තමයි. ඒතර මෙයා මේ පැත්තට 2u velocity එකක් මෙයා u velocity එකක්. collide වුණාට පස්සේ මේ particle එක මේ පැත්තට v1 velocity එකකිනුත් මේ particle එක පැත්තට v2 velocity එකකිනුත් යනවා. right. ඒතර දැන් ලියන්න පුළුවන් නිව්ටන්ස් නැත්නම් ගම්ම්‍යතා සංසිඳන නියමය. conservation of linear momentum mu equals to mv මේ direction එකට ගන්න ඕනේ. ඒතර මෙතන mass එක simple ලෙන් මෙයා simple ලෙන් මේක නැත් simple ලෙන් මෙයාත් simple ලෙන්. ඒතර මේක 2mu minus mu equals to minus mv1 plus mv2. ඒතර මේ දෙක කැපෙනවා. ඒතර u සමානයි v2 ඍණ v1 මේ පළවෙනි සමීකරණය. ඊළඟට නිව්ටන්ස් law of restitution නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. එතන ලියන්න පුළුවන් වෙන්වීමේ සාපේක්ෂ වේගයේ බෙදීම ලංවීම. E වෙන්වීම කියන්නේ v1 v2 ලංවීම කියන්නේ 3u. එතන v1 v2 equals to 3eu මේ සෙකන්ඩ් එක. දැන් මේ දෙකේ සම් එක ගන්න එකතුව ගන්නකො. ඒතර ලියන්න පුළුවන් u ධන 3i eu සමානයි 2යි v2 v2 යගේ වෙන්නේ u බෙදීම 2 3යි e. ඊට පස්සේ v1 හොයන්න දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක කෙනා අඩු කරන්න ඕනේ. එතකොට මෙතන ලියන්න පුළුවන් 2යි v1 සමානයි 3යි eu ඍණ u. v1 සමානයි u බෙදීම 2යි 3යි e ඍණ 1. ඔන්න v1 හා v2 හරි. v1 v2 කියන ටික ඔන්න හොයලා තියෙනවා. v1 පෙරදිනේ v2ට එන්න ඕනේ 3යි e ධන 1 එන්න ඕනේ. right. ඔන්නෝමයි වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ අපි ආයෙ සමීකරණ ලියන්න ඕනේ. අපි හිතමුකෝ ගැටෙන අවස්ථාවේදී මෙයා දැන් ගිහිලා තියෙන කෝණය. ගැටෙන අවස්ථාවේදී මෙතනින් ගමුකෝ. මේ කෝණය ඇල්ෆා නම් මෙයා ෆයි ධන ඇල්ෆා ගිහිලා තියෙනවා. මෙයා ගින් තියෙන ෆයි ඍණ ඇල්ෆා. ආයෙත් සමීකරණ ලියමු. එතකොට මේකනේ සමීකරණය වෙන්නේ. t2 දැන් වෙන්න ඕනේ. එතකොට ෆයි ධන ඇල්ෆා සමානයි v1 කියන්නේ v1 කියන්නේ වැඩි වේගය කියලාද ගත්තේ? දණ්ඩට පොඩ්ඩක් මාරුලා තියෙන කමන්නේ. එතකොට v1 දාගමු. v1 වේගය අඩුයි හැබැයි. එහෙනම් අනිත් පැත්තට වෙන්න ඕනේ. මෙයාගේ වේගය අඩු හින්දා මේක මේ හරි. මොකද වන්න මෙතන v2 වේගය වැඩි v2 වේගය අඩුයි. ඒ නිසා ගැටිලා එන්නේ මේ පැත්තට. right. එතකොට ඕක හරිනම් මෙතනනේ ගැටෙන්න ඕනේ. ඒක දැන් මේ වෙලේ ගැටෙන්නේ මේ වගේ තැනක. මෙන්න. ඒතර මේක තීටා මෙයා යනවා ෆයි ධන තීටා කෝණය මෙයා යන්නේ තීටා නේ ඇල්ෆා කියලා ගමුකෝ. මෙයා යන්නේ ෆයි ඍණ ඇල්ෆා. එතකොට ෆයි ඍණ ෆයි ධන ඇල්ෆා ෆයි ධන ඇල්ෆා සමානයි v2 බෙදීම a t2 මේ තුන්වෙනි එක. ඊට පස්සේ ෆයි ඍණ ඇල්ෆා සමානයි v1 බෙදීම a මේක t2 මේ හතරවෙනි එක. මේ දෙන්නව එකතු කරාම මෙතන ලියන්න පුළුවන් 2යි ෆයි සමානයි t2 බෙදීම a v1 ධන v2. අතර v1 ධන v2 කියලා ගෙලිම තියෙනවා. අතන 3යි eu ගත්තා නම් හරි. එතකොට 3යි eu කියලා මේකට ලියන්න පුළුවන්. right. එතකොට හරස් ගුණ කරාම 3 රත් 2 6යි eu a 6යි ගත්තා මේ අතනේ මේක මෙතනට එන්න ඕනේ. 2යි ෆයි සමානයි t2 බෙදීම a 3යි eu. එහෙමනම් t2 සමානයි
දෙකයි ෆයි ඒ බෙදීම 3යි EU. මේ T1 කාලයයි මේ T2 කාලය එකතු කරන්න තියෙනවා. ඒ දෙන්නම එකතු කරලා අපිට පුළුවන් ඔය උත්තරේ ගන්න. බලන්න වැඩි තේරුණාද කියලා. ඒතර මෙතන මේම ආවා because මේ සමීකරණ දෙක ගත්තා හරි. මේක තමයි සමීකරණය. මේක ලියලා කාලයන්තයක් ගන්න තියෙනවා. ඒතර මේක ලියන්න ඕනේ මේවා අංශුවට පළවෙනියෙන්ම ආය මේ අංශුවට ලියන්න තියෙනවා. පස්සේ දෙන එකතු කරාම θ කැපෙනවනේ T1 හොයා ගන්න පුළුවන්. ආය මෙතනටත් ඒ වගේ මේක් ලියන්න තියෙන්නේ. ඇල්ෆා කැපෙනවා T2 හොයා ගන්න තියෙනවා. ටිකක් දාගන්නකෝ බා. ඊට පස්සේ වෘත්ත චලිතය ගාන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා 13 වෙනි ගාන B කොටස අපි ඒකත් බලමු 13 B right එතකොට the figure shows a fixed smooth vertical circular tube and a rough inclined plane with coefficient of friction mu is associated with it. A particle of mass m is released at rest from A. It moves along the tube. Find the angular velocity of the particle and the normal reaction when it makes an angle theta. Theta angle is සාමාන්‍ය දේවල් ටික ගන්න කියලා කියනවා. Show that the direction of the normal reaction is opposite when theta අපි කියන්නේ දිශා මාරුනවා කියලා. ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙන ඇන්ගල් එක හොයන්න කියලා කියන්නේ. රයිට්. වැඩි පටන් ගමුකෝ බලන්න. ඒතර මේව තමයි ඩයග්‍රෑම් එකේ එන්න ඕනේ. අපි ෆුල් සර්කල් එකක් අඳිමු ඉස්සෙල්ලාම. රයිට්. ෆුල් සර්කල් එකක් අඳින්න. එතකොට මේක තමයි සිරස් රේඛාව. ඊට පස්සේ මේක නම් මේම. රයිට්. ඊට පස්සේ මෙතනින් මේ වගේ එකක් තියෙනවා. රයිට්. දැන් මෙතනින් තලයක් තියෙනවා ඉතින් ස්පර්ශීයව තියෙන්නේ ඒක රෆ් සර්ෆස් එකක් කියලා කියනවා. හරි ඕක තමයි සිද්ධිය. ඒතර මේ ඇන්ගල් එක 60 degrees. දැන් එතකොට කැපිටල් A වලින් අපි අංශුවක් නිශ්චලතාවයෙන් උදාහරණයට පස්සේ කැපිටල් A වලින් අංශුවක් නිශ්චලතාවයෙන් උදාහරණනවා. ඒතර මේකේ නා වෙන්නේ නිශ්චලතාවයෙන් උදාහරණ u සමානයි 0 θ කෝණයකදී at an angle of theta. Theta වලද velocity එක හොයන්න කියලා කියන්නේ. එතන මේක මට ගන්න පුළුවන් v කියලා. එතන මේක නා a මේක නා a. මෙතන විභව ශූන්‍ය මට්ටම. විභව ශක්තිය සමානයි 0. right. දැන් ශක්ති සංසනීමේ conservation of linear moment conservation of energy. අපිට ලියන්න පුළුවන් භාගයයි mv වර්ගය ධන mgh සමානයි නියතය. ඔන්නෝමයි තියෙන්නේ. right. දැන් ඊට පස්සේ මෙතන වේගය බිඳුවයි හරි ධන මේ උස සිම්පල් ලේනේ. ඒතර ධන mga සමානයි මෙතන වේගය v. එතකොට භාගයයි mv වර්ගය ධන mga cos θ. එතකොට මේක ලියන්න පුළුවන් මෙම කැපෙනවා. දැන් ga සමානයි v වර්ගයේ බෙදීම 2 ධන ga cos θ. ඕක අපිට ලියන්න පුළුවන් v වර්ගය සමානයි 2 ga
එක ඍණ cos θ. ඔන්නෝමයි තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ r හොයන්නත් කියලා කියනවනේ. රියැක්ෂන් එක r මෙයාගේ ස්කන්ධය අංශ ස්කන්ධය සිම්පල් m. මේක න mg මේ කෝණය θ. तर f සමානයි m කේන්ද්‍ර දෙසට. applying f equals ma towards the center. එතකොට mg cos θ minus r equals to m v squared over a. එතකොට mg cos θ ඍණ r සමානයි m බෙදීම a v වල වර්ගය කියන්නේ 2ga එක ඍණ cos θ. මේ දෙන්නත් කැපෙනවා. දැන් එතකොට අපිට මේක ලියන්න පුළුවන් mg මේක නා 3i cos θ ඍණ 2 සමානයි r. right. ඕක තමයි ඔය කියන r වලගේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මෙහෙම the direction hence show the direction of the normal reaction is opposite. දිශා ප්‍රත්‍යාවර්තන කෝණය හොයන්න කියලා නේ කියන්නේ. අර මං කිව්වා දිශා ප්‍රත්‍යාවර්තන කෝණය වෙන්නේ r බිඳුවක් වෙන ලක්ෂයට පස්සේ. ඒ ලක්ෂය හරහා යන්න ඕනේ. ඒතර දිශා ප්‍රත්‍යාවර්තය කියව ගමන් ඔයාලා ලියන්න r සමාන බිඳුව වෙන්න ඕනේ. when the direction is opposite r is equal to 0 therefore එතනින් ගන්න mg මේක 3i cos θ ඍණ 2 සමානයි බිඳුවයි. ඒතර cos θ සමානයි 2 බෙදීම 3යි. cos θ වලගේ එන්නේ 2 බෙදීම 3ක්. right. ඊට පස්සේ කියනවා මෙහෙම if the maximum distance the particle can travel along the inclined plane ආනතලය තුල මෙයාට ගමන් කර හැකි inclined plane from the circular motion is dE find the in terms of mu find its value in terms of mu. Further, the maximum distance traveled by a particle of mass m is 1 unit. Show that A equals. Right. Again, if the maximum distance the particle can travel along the inclined plane after entering the inclined plane from the circular motion is less than dE, find its value in terms of mu. I can මෙයාට යන්න පුළුවන් උපරිමය හොයන්න කියලා නේ කියන්නේ. එතකොට අපි මෙහෙම කරමු. බලමු මෙතනදී මෙයාගේ වේගය කීයද කියලා. මෙතන ශක්ති හානියකුත් වෙනවා, ජලස්සයකුත් වෙනවා. right. මෙතනදී වේගය හොයාගමුකෝ. මෙතනදී වේගය හොයාගන්න ඕනේ. ඒ කියන්නේ θ සමාන 240 දී. 180 නේ 240 දී මොකද වෙන්නේ කියලා බලමු. මයික v එකයි කියලා ගන්නවා. when θ equals to 240. θ සමාන 240 දී මේ අගයන් ටික මේකේ ආදර්ශ කරොත් v එකේ වර්ගය සමානයි 2ga එක ඍණ cos 240. cos 240 කියන ඍණ අගයක් කියන්නේ. එතකොට v එක සමානයි 2ga එක ඍණ cos 180 ධන 60. cos 180 ධන 60 කියන්නේ තුන්වෙනි වෘත්ත පාදකය. third quadrant එකේ third quadrant එකේ cos ඍණ. එතන මෙතන මට ලියන්න පුළුවන් 2ga එක ඍණ තියෙනවා මෙතන ඍණ cos 60ක් එන්නේ. cos 60යි කියලා කියන්නේ භාගයයි. එතන 2ga එක ධන භාගය. එතන මෙතන 3 බෙදීම 2ක් කියන්නේ එහෙනම් 3ga. එතන v එක සමානයි වර්ගමූල 3ga. ඒ කියන්නේ මේ අංශුව මෙතනට ළඟා වෙනකොට යාගේ වේගය v1 මර ලියන්න පුළුවන් v එක සමානයි වර්ගමූල 3ga. බාණ්ඩ සිද්ධිය හරිද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ උපරිම දුරනේ. ඒ කියන්නේ වේගය බිඳුවක් වෙන අවස්ථාව හොයන්න තියෙන්නේ. වේගය බිඳුවක් වෙන අවස්ථාවේදී මෙයා ගිහලා තියෙන දුරක්. එතකොට මේ කෝණය හොයාගන්න ඕනේ. දැන් මෙතන 60යි කියලා කියද්දි මේක 90යිනේ. ඒතර මෙයා 30යි. එහෙනම් මේ කෝණය 60ක් වෙන්න ඕනේ. මේක බල ටිකක් මුලින්ම ලකුණු කරලෙමු. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා මෙහෙම r මෙයාගේ බර mg උඩට යන හින්දා ඝර්ෂණය ෆ්‍රික්ෂන් එක පැත්තට තියෙනවා. right. එතකොට මේ කෝණය 60 නිසා මෙයා 60යි. එතකොට අපි හොයාගන්න ඕනේ අත්‍තරම r වලගේ හොයාගන්න ඕනේ. එහෙනම් මම මේක තලය දිගේ විභේදනය කරොත් මට ලියන්න පුළුවන් r ඍණ mg තලයට ලම්බ කර r ඍණ mg cos 60 සමානයි බිඳුවයි. එතකොට r සමානයි mg බෙදීම 2ක් එන්නේ. right. ඕක තමයි ඝර්ෂණ බලය. දැන් මම මෙයා ගමන් කරන දුර x කියලා ගත්තොත් මේක නා ගමන් කරන දුර x කියලා ගත්තොත් මතකද දන්නේ ඝර්ෂණ කාරණයක් අපි ළඟදී හදුවා. මේ ළඟදී ලෝක ඉවර කරේ. මේක නා ගමන් කරන දුර x කියලා ගත්තොත් ඝර්ෂණය නිසා කරනු ලබන කාර්යය the work done against friction හොයන්නේ කොහොමද? work done කියලා කියන්නේ force into distance. කාර්ය සමානයි බලය වතාවක් ලම්බක දුර. ඒතර ඝර්ෂණයට එරෙහිව කරනු ලබන කාර්යය කියලා කියන්නේ ඝර්ෂණ බලය වතාවක්
අර ගිය දුර අපි දුර x කියලා නේ ගන්නෙ. ඒතර ඝර්ෂණයට එරෙහිව කරනු ලබන කාර්යය. work done against friction equals to force එක එන්නේ mg/2 ඝර්ෂණ sorry අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි mg බෙදීම දෙකක් වෙන්නේ. ආ ඝර්ෂණ බලය Fr කියලා කොහා ගන්න. Fr කියලා මම දා ගන්න වතාවක් දුර x කියලා ගමු. ගමන් කරන දුර x. එතකොට අපි f සමාන μr දැම්මොත් f equals μr ලිව්වොත් මේක fr μ r වලගේ වෙන්නේ mg බෙදීම දෙකයි. හරිනේ. එතකොට ඔයාගේ මේකේ ආදර්ශ කරා මර ලියන්න පුළුවන්. work done against friction ඝර්ෂණයට එරෙහිව කරනු ලබන කාර්යය වෙන්නේ mu mg බෙදීම 2 වතාවක් x. mu mg බෙදීම 2 වතාවක් x ඔන්න ඔහොම එකක් එන්නේ. right. දැන් එතකොට අපිට සමීකරණය ලියන්න පුළුවන්. එහෙනම් අපි සමීකරණ ටික ලියමුකෝ. මොකද්ද සමීකරණ ලියනවා කියන්නේ මෙතන ඉඳන් මෙතනට ආයේ ශක්ති සංසි නියමයක් ලියන්න තියෙනවා. conservation of energy එකක් ලියවනම් හරි. right එතන මෙතන විභවශන මට්ටම කියලා ගන්නවා. විභව ශක්තිය සමාන බිඳුවයි කියලා ගන්නවා මේ මට්ටම. හරි. එතන මේ ටික x නිසා මේ උස ලියන්න පුළුවන් x sin alpha මෙතන වේගය බිඳුවයි. v සමානයි බිඳුවයි. right දැන් ශක්ති සංසිනියමය ලියන්න තියෙන්නේ. conservation of energy එකක් ලියන්න තියෙන්නේ. එතන මේක ලියන්න පුළුවන් භාගයේ mv වර්ගයේ half mv squared mgh equals to a constant. එතන මෙතන වේගය v එකයිනේ. මේ කෙනාගේ වේගය v1යි. එහෙනම් මට ලියන්න පුළුවන් භාගය. එතන ස්කන්ධය වෙන්නේ සිම්පල් m වතාවක්. වේගය වෙන්නේ වර්ගමූල 3ge. මේ කෙනාගේ වර්ගය. ඊට පස්සේ එතන විභව ශුන්‍ය මට්ටමේ හින්දා චාලක ශක්තියක් නැහැ. දැන් උඩට ගියාම චාලක ශක්තිය බිඳුවයි. විභව ශක්තිය වෙන්නේ mg x sin alpha. mg x sin alpha. alpha නෙවෙයි sin 60. දැන් මෙතන ශක්ති හානියක් වෙලා තියෙනවානේ. ශක්ති හානියක් වුණා මෙතන තියෙන ශක්තියෙන් කොටසක් හානි වුණා ඝර්ෂණයට. ඒතර ඒක තමයි මම මේ හොයලා තියෙන්නේ. ඒතර එයාවත් ගිනක් දාන්න ඕනේ. ඒතර ඒක අපිට ලියන්න පුළුවන් ධන mu mg බෙදීම 2යි x. මෙතන m කියන කෙනා කැපෙනවා. භාගය වැඩි කිරීම 3යි ga සමානයි gx sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 ධන mu g බෙදීම 2 වතාවක් x. එතන මේ ටික කැපෙනවා. මේ g කියන එක නා කැපෙනවා. දැන් ලියන්න පුළුවන් 3a සමානයි මූල 3x ධන mu x. එමනම් x ලාගේ ලියන්න පුළුවන් 3a බෙදීම mu ධන මූල 3. 3a බෙදීම mu ධන මූල 3ක් එන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා මෙහෙම find in terms of mu. mu වශයෙන් හොයලා තියෙනවා. further the maximum distance traveled by this mass m is 1 unit. උපරිම උස මෙයා ගමන් කරපු උපරිම දුර එකයි නම් show that a equals to √4/3. මෙයා ගමන් කරලා තියෙන උපරිමය මෙච්චර නම් ඒ වලගේ මේ බව පෙන්වන්න කියලා කියනවා. එතකොට x වල උපරිමය එකක් කියලා ඒගොල්ලෝ කියන්නේ. එතකොට මම x සමානයි 1යි කියලා ගත්තොත් 1 සමානයි 3a mu ධන මූල 3. එතකොට මේක හරස් ගුණ කරාම mu ධන මූල 3 සමානයි 3a. ඔන්නෝම සිද්ධියක් තියෙනවා. right. දැන් මෙතන අපිට mu දැන් ඒ වල උත්තරයක් නෙගන්න ඕනේ. here mu is the coefficient of friction and mu is greater than or equals to. mu වල අසමානතාවයක් දීලා තියෙනවා. ඒතර එකෙන් බලමු මොකද වෙන්නේ කියලා. mu මේක හෝ මෙයාට සමාන mu වලගේ මෙයා හෝ ඊට වඩා වැඩි කියලා නේ කියන්නේ. අපි mu වල අවමගය අරගෙන ගාන හැදුවොත් මොකද mu වල අවමගය ගන්න ඕනේ උපරිම දුර තමයි මෙයා යනවා කියලා කියන්නේ. මම ඒක පස්සේ පැහැදිලි කරන්නම්. ඒතර mu වල මිනිමම් වැලියු එක අරන් මෙතන ගාන හැදුවොත් √3 cube a squared divided by 4 plus √3 equals to 3a. ඒතර මේක ලියන්න පුළුවන් 3√3a squared divided by 4 plus √3 equals to 3a. එතන මේක
remove 3 root 3a squared minus 12a plus 4 root 3 equals to 0. පාණ්ඩේ වැඩේ හරිද කියලා. එතකොට මේක root 3 වලින් බෙදුවොත් මුළු තුනෙන් බෙදුවොත් මෙතනට එන්නේ 3a වර්ගය ඍණ 4යි මූල 3යි a ධන 4 සමානයි බිඳුවයි. right. එතකොට මේක අපිට සුළු කරලා ලියන්න පුළුවන් මෙහෙම. මේක සුළු කරලා ලිව්වම a වලගේ වෙන්නේ මේක සාධක වෙන් කරොත් මේක ලියන්න පුළුවන් මූල 3 a ඍණ 2 වර්ගය. මේක සාධක වෙන්නේ මූල 3යි a ඍණ 2 වර්ගය. ඒක මම නිකන් චුට්ටක් හිතලා ගත්තේ. ඒක මේ මෙතන මෙයාගේ වර්ගය 3යි a වර්ගය මෙයාගේ වර්ගය 2 වර්ගය මෙයාව 2කින් වැඩි කරලා 3න් වැඩි කරලා මේ උත්තරේ එන්නේ. එතකොට මූල 3යි a ඍණ 2 සමානයි බිඳුවයි a සමානයි 2 බෙදීම මූල 3 එවනම් a සමානයි වර්ගමූල 4 බෙදීම 3ක් එන්නේ. right. ඔක තමයි a වලගේ. දැන් ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන් ඇයි ඔයා mu වලට මේ යගේ ගත්තේ කියලා. දැන් mu වලට ඒගොල්ලෝ අසමානතාවයක් දීලා තියෙන්නේ. රේන්ජ් එකක් දීලා තියෙන්නේ. අපිට ඕනේ මැක්සිමම් ඩිස්ටන්ස් එක ගන්නනේ. ඒතර ඒගොල්ලෝ කියන්නේ මෙහෙමයි mu වලගේ මේ මෙහෙමයි mu ගැන කියන්නේ. mu කියන කෙනා විශාලයි හෝ සමානයි. විශාලයි හෝ සමානයි කියලා දීලා තියෙන්නේ. එතකොට යන්න පුළුවන් උපරිමයට යනවා කියලා කියන්නේ අඩුම mu වගේ ගන්න ඕනි. mu වලට අසමානතාවයක් දීලා තියෙන්නේ. ඒතර ඒක අර රළු ස්වභාවයත් එක්ක අදාළ එකක් නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ සමතුලිත වෙන්න නම් ඒ කතාවට අදාළ නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඒතර ඒ යගේ ඇතුලේ යන්න පුළුවන් උපරිම දුර යන්න නම් ආවම mu කෙනෙක් ගන්න ඕනේ. ඒ නිසා ඒක තමයි මේක කතාව ගත්තේ. ඒගොල්ලෝ කියන්නේ mu මෙයා හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි කියලා. එහෙනම් mu වලට ගන්න පුළුවන් අඩුම අගේ වෙන්නේ මේක. ඒ නිසා අපි ඒක එහෙම ගත්තා. ටිකක් හොඳ ගානක් බාණ්ඩේ වැඩේ හරිද කියලා.